මම මෑත භාගයේ මේ රටේ සිදුවෙමින් තිබෙන තත්ත්වය සම්බන්ධව වේදනාවට පත් වෙලා මේට කළ යුත්තේ කුමක්ද කියන කාරණය කල්පනා කරමින් මම පළවෙනි වතාවට අපේ කතිකාචාර්ය දඹර ආම්බිල හාමුදුරන්ට දුරකථනයෙන් කතා කරලා කිව්වා හාමුදුරනේ අපි මොනවා හරි කරමු මේ වෙනුවෙන් කියලා. අපි එකඟ වුණා ඒ දේ කරන්න. ඒ අතරේ උන්වහන්සේ මුණ ගැහුණ අසත් සාලි මැතිතුමා මේ රැස්වීම මේ සඳහා යොදන බව මට ආරාධනා කළා. මම මුලින්ම අමිල හාමුදුරන්ට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දෙන්න උන්වහන්සේ ක්‍රියා කළා. ඒ වගේම අසත් සාලි මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ජාතික එක්සත් National Unity Alliance අයට මම ස්තුතිවන්ත වෙනවා මේ වැදගත්ම අවස්ථාවේදී අමාරු වෙලාවේදී මේ රැස්වීම සංවිධානය කිරීම ගැන. අපි LTT සංවිධානයෙන් වෙන් කළ හඳුනගත්ත දෙමළ ජනතාව. දෙමළ ජනතාව සියල්ලෝම කොටි නෙවෙයි කියලා අපි දැඩි ලෙස විශ්වාස කරා. ඒ වගේම මැද පෙරදිග තාලිබාන් අල්-කයිඩා මුස්ලිම් ජනතාව නෙවෙයි කියන එක නියෝජනය කරන්නේ මුස්ලිම් ජනතාව නෙවෙයි කියන එක තේරුම් ගන්න තරම් පිරිපහදු වෙච්ච අදහස් අපි තුල තියෙනවා. ඒ නිසාම අපි තමුන්වන්සලට ආරාධනා කරනවා බොදු බල සේනාව කියලා කියන්නේ මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාවත් බෞද්ධ මහ ජනතාවත් නෙවෙයි කියන කාරණාව මුලින්ම අවධාරණය කරනවා. මම ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක්. ඒ වගේම මම බෞද්ධ භික්ෂුවක්. මම අහුවේ ඇයි සම සමාජ පක්ෂය වගේ පක්ෂයක ක්‍රියා කරන්නේ ඇයි එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොයන්නේ කියලා. ඒක දීර්ඝ දේශපාලන සාකච්ඡාවකට අදාළ කාරණයක්. නමුත් මම විශ්වාස කරනවා මේ රටේ නිදහස් තරගලේදී ලංකා සම සමාජ පක්ෂය කළ මෙහෙවර එවැගේම මේ රටේ සමානාත්මතාවය ඇති කිරීමට සියලු ජනතාවට සාධාරණ අයිතිය තිබෙනවා. වතුකරේ දෙමළ ජනතාවට සාධාරණ අයිතිය තියෙනවා. මේ රටේ මුස්ලිම් ජනතාවට සාධාරණ අයිතිය තියෙනවා. සමගියෙන් ජීවත් වෙන්නට බෙදා හදාගෙන ජීවත් වෙන්නට අයිතිය තියෙනවා කියන කාරණය මාව සම සමාජ ව්‍යාපාරයට ඇද ගැනීමට ආකර්ෂණීය කර ගැනීමට උපයෝගී වුණා. බෞද්ධයන් මෙහෙවන බලවේග දෙකක් තියෙනවා. කරුණාව, compassion, ප්‍රඥාව, wisdom. These are the two driving forces behind us or in front of us. මේක තමයි අපිව මෙහෙවන බලවේග දෙක. මේ එකක් නැතුව එකක් යන්නේ නැහැ. මේ බලවේග දෙක විසින් අපි මෙහෙවනවා. අපි දේවල් දකින්නේ කරුණාවෙන්. අපි දේවල් විග්‍රහ කරන්නේ we look at things with compassion and we interpret things with wisdom. අපිට මේ ක්‍රමය නැතුව ගමන් කරන්න බෑ. ඒ නිසා අපි සියලු ජනතාව දිහා දකින්නේ සියලුම ජනතාව දකින්නේ කරුණාවෙන් සහ ඔවුන් දෙස බලලා අපි විග්‍රහ කරන්නේ මේ අය අපි ප්‍රඥාවෙන් තමයි ඒ අය දිහා බලන්නේ කරුණාවෙන් සහ ප්‍රඥාවෙන්. අපේ කරුණාව සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයි. අපේ කරුණාව ලෝකයේ සියලුම ප්‍රජාවට ගහකොළට සතා සර්පයාට සතා සිව්පාවට කූඹියා දක්වා පණුවා දක්වා මේ ලෝකයේ සියලුම ජීවීන්ට අපේ කරුණාව ගමන් කරනවා. ඒ නිසා මම තමුන්නාන්සලාට මතක් කරන්නේ බෞද්ධ භික්ෂුව බෞද්ධයා
එහෙම තනි කරලා ගන්න පුළුවන් සිංහල බෞද්ධකමට විතරක් සීමා වෙච්ච කෙනෙක් නෙවෙයි. අපි ජාත්‍යන්තරවාදීන් අපි ලෝකයේ දකින්නේ ඒ විදිහයි කියන කාරණේ එක වරක් වාසෙට්ට කියලා තරුණෙක් one young man called වාසෙට්ට කියලා තරුණෙක් බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා ඇහුවා බුදුහාමුදුරන්ගෙන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය කවුද කියලා. සමහරට අපේ කෙනකින් ඇහුවොත් කියයි ඔව් ඒ කට්ටිය ඉන්නේ බද්දිගම පැත්තේ. එයාලා අපිටත් නෑ වෙනෝ. එයාලා තමයි ශ්‍රේෂ්ඨ කියලා. බුදුහාමුදුරුවෝ ඔහුට දුන්න උත්තරේ තමයි එක වර්ගයයි ඉන්න ශ්‍රේෂ්ඨ. ඒ වර්ගය තමයි මිනිස්සු. ඇයි මිනිස්සු? මිනිස්සු සමානයි. මිනිස්සු අතර වෙනසක් නැහැ. බලන්න තිරිසන් ලෝකයේ වෙනස්. එළහරක් මීහරක් එකට අවුරුදු 100ක් ජීවත් වුණත් පැටව හම්බෙන්නේ නැහැ. biologically difference. ජීව විද්‍යාත්මකව වෙනස්. කෙන්යාවේ ඉපදිච්ච ඔබාමා ඇමරිකාවට ගිහිල්ලා සුදු නෝන කෙනෙක් විවාහ කරගත්ත ලැබුණ දරුවා බැරක් ඔබාමා. මොකද වෙනස? The reproductive process goes on. That is the logic of it. ඒක තමයි පරම්පරාවක් බිහි වෙනව නම් ජීව විද්‍යාත්මකව ඒක තමයි තර්කය. අවුරුදු 2600කට පෙර බුදුහාමුදුරුවෝ ඒ කාරණේ දැක්කා. දැකලා වාසෙට්ටට කිව්වා මිනිස්සු ශ්‍රේෂ්ඨයි මිනිස්සු සමානයි. මිනිස්සු වෙනස් නැහැ. ඒ නිසා මම මේ රටේ මුස්ලිම් ජනතාවට එක දෙයක් දැඩි ලෙස අවධාරණය කරනවා. ඔබලගේ පියවරු විතරයි ලංකාවට ආවේ. අම්මලා සිංහල අම්මලා දෙමළ අම්මලා තමයි විවාහ කරගත්තේ. ඒ නිසා ඔයාලා කවදාවත් අමතක කරන්න එපා. ඔයාලා අපේ ලේවල කොටසක්. ඔයාලා අපේ මස්වල කොටසක්. ඒක කවදාවත් නැති කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඔයාලගේ ලේ හෙලවනවායි කියන්නේ. ඒ හොලවන්නේ අපේ ලේ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. මොන අන්තවාදය ආවත් ඒක පරාජය කරන්න සමගියෙන්ම විතරයි කියන කාරණය මම සඳහන් කරන්න ඕන. ඊළඟට බලන්න බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනට තමන්ගේ බහුත්වය නැත්නම් ඩයිවර්සිටි එකට මුණ දුන්නද කියලා. අල්ලපු ගෙදර හිටියේ චුන්දසූකර. මිනිහා ඌර හැදුවා. ඌර මරණ සද්ද ඇහෙන පන්සලට. පොල්ලක් අරන් ගිහලා ගැව්වද මේ චුන්දසූකර? ගැව්වේ නැහැ. එයාගේ දානෙත් බාරගත්තා. අන්තිම මොහොතේ පිරිනිවන් පාන්න හේතුවයි කියලා කියන්නේ චුන්දසූකරගේ දානේ වළඳලා. ඒකට ඇඟෙව්වේ නැහැ මිනිස්සුන්ට කාටවත්. චුන්දසූකරටත් ඇඟෙව්වේ නැහැ. ඒ දාන නිසා මට අසනීපුණයි කියලා. බොහොම ඉවසිල්ලෙන් ඒකට මුහුණ දුන්නා. ඒ නිසා අපි මේ කාරණාව තේරුම් ගන්න ඕන. ඒ වගේම උපාලි කෙනෙක් ආවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. තරුණෙක්. එයාට මොනකමද බුදුහාමුදුරුවෝගේ දර්ශනය හරියද කියලා ටෙස්ට් කරන්න. එයා නිගණ්ඨනාථ පුත්‍ර ශාස්ත්‍රවරයාගේ ගෝලෙක්. ඇවිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරනකොට මෙයාට තේරුණා බුදුහාමුදුරුවෝ හුඟක් බුද්ධිමත්. ඒ නිසා පැහැදුනා. පැහැදිලා කිව්වා සාකච්ඡාව අවසානයේක මම ඔබ සරණ යන්න කැමතියි කියලා. බුදුහාමුදුරුවෝ ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙක් එහෙම කරන්න එපා. ඔබ නැවත යන්න ඔබේ ගුරුවරයා ළඟට. ඔබ නැවත යන්න 3 වතාවක් කිව්වා. ගිහිල්ලා යාට සලකන්න, යාට ගරු කරන්න, යාට දාන දෙන්න. මට දාන දෙන්න එපා. එම ලේසියෙන් තීන්දුව ගන්න එපා කියලා. උපාලිට නැවත යන්න කිව්වා. මේක මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රයේ තියෙන්නේ. ඒ වගේම මම තමුන්නාසලට කියන්නේ බෞද්ධ වන අපි අන්ත දෙකට යන්නේ නැහැ. අපි මැද දිහා මධ්‍යස්ථ බලන්නේ දේවල් දිහා. අපි කලබල වෙන්නේ නැහැ. ඊළඟට අපිට උගන්වලා තියෙන්නේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. අපි වපුරන දේවල් තමයි අපි කපා කොටා ගන්න. අපි වී වැපුරුවොත් අපිට වී හම්බ වෙනවා. උඳු වැපුරුවොත් උඳු හම්බ වෙනවා. වෛරය වැපුරුවොත් කෝලහල හම්බ වෙනවාමයි. ඒ නිසා වෛරයට අපි විරුද්ධයි.
වෛරය වපුරන්න දෙන්නේ නැහැ අපි. අපි මෛත්‍රියයි වපුරන්නේ. මෛත්‍රිය වපුරුනහම අපිට ලැබෙන්නේ මෛත්‍රිය. අඩෝ කියලා කතා කරොත් මොකද ඩෝ කියලා තමයි අහන්නේ. අපිට ඒක ඕනේ නැහැ. අවුරුදු 30ක් අපි දුක් විඳා. අවුරුදු 30ක් අපි දුක් විඳා. අපේ සියලුම ඉන්දියාව මහ ඉන්දියාව අපේ ළඟම මිතුරා අපි හැමෝම පටන් ගත්ත ඉන්දියාවෙන් බුදුහාමුදුරුවෝ ආවෙත් ඉන්දියාවෙන් බුදුහාමුදුරුවෝ සිංහල බෞද්ධ නෙවෙයි. ඉන්දියාව අපිට උදව් කළා. පාකිස්තානය අපිට උදව් කළා. අපේ සියලුම ආසල්ලසියෝ අපිට උදව් කළා. ඒ නිසා අපිට හැමදාම මේක අවශ්‍යයි. අපිට හැමදාම මේක අවශ්‍යයි. ජිනීවා වලදී අපිව බේරගන්න මුස්ලිම් රටවල් ඉදිරිපත් වුණා. අපිට යාළ තරහ කරගන්න උවමනාවක් නැහැ. අවුරුදු 30ක් යුද්ධෙදී අපි දුක් විඳා. මුස්ලිම් සොල්දාදුවෝ ගිල සටන් කරා, ගුවන් නියමෝ ගිල සටන් කරා. නිදහස් අරගලේදී ටීබී ජයා මැතිතුමා අද කොළඹ ටීබී ජයා මාවතක් තියෙන්නේ. ඒ නිදහස් අරගලේ ඔහු පෙරමුණේ සිටිය කෙනෙක්. එහෙමනම් අපි කොහොමද විරුද්ධ වෙන්නේ? මොකද්ද අපි මේ මොකටද අපි රණ්ඩු වෙන්නේ? බොදුබල සේනාවේ ප්‍රධාන තර්කයක් තමයි මේ ආගම් වලට හරවනවා. නමුත් ගාල්ලට ගිහිල්ලා යාලා බාරගත්ත යාලගේ මූලස්ථානයට මන් දන්නා හේතුව අර ජර්මන් ජාතිකයෙක් ගියක් පූජා කරාලු. ජර්මන් ජාතික යුදෙව්වේ. මට ආරංචි විදිහට ඒකට නඩුවක් තියෙනවා. ඒක නඩු තියෙනවා. අනුන්ගෙන් උදුර ගනිපුවා මංකොල්ල කාපුවා. එහෙම පූජා කරන්න බෑ. අපිට බාර ගන්න තහනම් අර තමුන්නාන්සලට අර ටැක්ස් ගෙවනකොට තමුන්නාන්සලගේ නීතියක් තියෙනවනේ. මං හිතනවා ඔය මේ ඒ වගේ නීති තියෙනවනේ මුස්ලිම් අයගෙත් මේ ගනුදෙනු කරන හැටි බිස්නස් කරනකොට නොකළ යුතු දේවල් එහෙම තියෙන අපිටත් තියෙනවා. අනුන්ගේ ශ්‍රමයේ සූරා කාලා දෙන දේවල් බාර ගන්න බෑ අපිට. අනුන්ගේ ධනෙ සූරා කාලා අනුන්ගේ දේවල් මංකොල්ල කාලා වස විස වෙලඳාම් කරලා ලබන දේවල් පූජා කරන්න බෑ. අපිට බාර ගන්න තහනම්. ජර්මන් කාර්යාව හරව ගන්න හොඳයි. ජර්මන් කාර්යයෙන් පුද පූජා ලබන්න හොඳයි. අනේ මේ අහිංසක මිනිස්සුන්ට අනිත් අයට තමයි හොඳ නැත්තේ. ඒ නිසා බොදු බල සේනාව මගේ විශ්වාසය මං විශ්වාස කරන්නේ මේකට ජාත්‍යන්තර බලපෑමක් තියෙනවා. මම දකින්නේ සා ඇඟිල්ල දික් කරන්නේ. මම තමුන්නාට එක දෙයක් මතක් කරනවා. මම ශිෂ්‍යයෙක් හැටියටත් මම වැඩිහිටියෙක් හැටියටත් මේ මුළු දේශපාලන ජීවිතය තුළ විශ්වාස කළ එක දෙයක් තිබුණා. පලස්තීන ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. අන්නේ මේ රටේ ඒ හැමදාම ඒ සටන් පාටේ තිබුණා. අපි ඒ වටා ගොඩනැගිලා හිටියා. ඒ ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. මේ දෙකම නැත්තම් කියයි සමහරු කල්පනා කරයි මේ හුඟක් දුර තියෙන පලස්තීනට විතර සහගෙන අපේ සහයෝගය තියෙන දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ බලය බෙදා හැරීම විසඳුමයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මැද පෙරදිග ඊශ්‍රායලයේ මොසාඩ් ව්‍යාපාරයේ ගෙනියන වැඩපිළිවෙල ශ්‍රී ලංකාවේ සමගිය දෙමළ සිංහල මුස්ලිම් සමගිය කඩාකප්පල් කිරීමට යොදනවාද කියලා මම කල්පනාවෙන් බලනවා. ඒ වගේම අවසාන වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය. Why not we do away with that? Once Honorable Ranil Wickremesinghe told expressed his views. He said it's an electric chair. Electric chair. So මම හිතන්නේ අපි මොකද අපි මේ මම විරුද්ධයි විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන් මං වාඩි වුණත් බද්දකම සමිත මේකේ වාඩි වුණත් මම මේකෙන් නැගිටින්න කම්මැලි. එල්ලේ බෝ වෙනෝ කට්ටියට. ඒකෙන් පුජ්‍යලයේ තනි බලයක් ගොඩ නැගෙනවා. පුජ්‍යලයේ තනි බලයක් ගොඩ නැගෙනවා. පුජ්‍යලයේ තනි බලයක් අපිට අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුවෝ පිරිනොම් පෙර අවසන් වුණා ධර්මයේ විතර අපිට තුල තින්නේ. ධර්මයේ නායකයා හැටියට සලකන්න කියලා අපිට කියලා තියෙනවා. පුජ්‍යලියෝ නෙමෙයි අපි සලකන්නේ. ඒ නිසා ඒ වගේම අද මේ වැදගත් සභාවේදී මම මතු කරන තව ප්‍රශ්නයක් තමයි මම පුජ්‍යලික හිතන දේ. මේක මගේ මතය.
ඇයි අපිට ආගමික රාජ්‍යයක අවශ්‍යතාවය තියෙන්නේ? Why not we propose or start debate on secular state? ආගම රාජ්‍යයට ගියහම අනිවාර්යයෙන්ම ඒක පාලකයෝ ඒක පාවිච්චි කරන බලය සඳහා. කොහෙත් මැද පෙරදිග අපිට පේනවා. අපේ රටේ අපි දැක්ක නිදාසේ ඉඳලා මෙහාට ආගම රාජ්‍යයට ගියහම වෙන්නේ මොකද්ද කියලා. ඊළඟට මයින් ආයි එන තමුන්නාසේ මේ පැවිද්දෙක් කියලා දේශපාලනය කරන්නේ මොකද කියලා. මං අභියෝග කරන්න පුළුවන් කෙනෙකුට ගාල්ලේ ඕන කෙනෙක් එන්න අහන්න. මම පක්ෂෙන් සම සමාජ පක්ෂෙන් ඡන්ද ඉල්ලන එක ඇත්ත. නමුත් මගේ ළඟට එක්සත් ජාතික පක්ෂයේ කට්ටියට, ජනතා විමුක්ති පෙරමුණේ කට්ටියට, LTT කට්ටියට ඕනම කෙනෙකුට ඇවිල්ලා මාත් සාකච්ඡා කරන්න පුළුවන්. මම විරුද්ධ වෙන්නේ නැහැ. මං කාටවත් ගහන්න යන්නේ නැහැ. ඡන්දේ ඕන කෙනෙකුට දෙන්න. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මට කියන්න මම සූදානම් සාකච්ඡා කරන්න තමුන්නාසලත් එක්ක. ප්‍රජාතන්ත්‍ර මූලික ප්‍රජාතන්ත්‍රවාදී මම පිළිගන්නවා. මගේ හැටි මේ මට ගරු කරන්න. මම ඔබට ගරු කරනවා. This is how I look like. Whether you like it or not, do respect me, I respect you. Accept me. Finally, I have 2 boys, or I used to have till last year. Mama, දැන් මාසයකට ඉස්සෙල්ලා එක දරුවෙක් මගේ ළඟින් ගියා. එයාගේ නම මොහොමඩ්. එයා ඉපදුනේ ඊජිප්තුවේ. එයාගේ මව වැදපරදිග රස්සාවට ගිහිල්ලා ඊජිප්තුවේ රස්සාවට ගිහිල්ලා මුස්ලිම් කෙනෙක් එක්ක විවාහ වෙලා ලැබිච්ච දරුවාගේ නම මොහොමඩ්. ඒ අම්මා ඒ දෙන්න වෙන වෙලා ලංකාවට ආවා. ඒ දරුවා මගේ ළඟ නවත්තන තමයි මොකද නැවත ගියේ රස්සාවට. ඒ දරුවා මගේ ළඟ හිටියා. ඉස්කෝලේ ගියා. මං එයාට කිව්වා ඔයා බුදුන් වඳින්න ඕනේ නැහැ. ඔයා පන්සලේ බුදුන් වඳින්න ඕන නැහැ. ඔයා මුස්ලිම්. එතකොට එයා මගේ පන්සලේ ඉඳන් ඉස්කෝලේ ගියා. හැබැයි හලන්න තිබුණේ නැහැ. උට මුකුත් උනේත් නැහැ හොඳට කෑවෝ. ඉතින් එතකොට මේ ඊළඟට අනිත් එක්කෙනා මගේ පන්සලේ හිටියා මොසෙස් දෙනියායේ වත්තක දරුවෙක් කතෝලික. ඒ දරුවා මගේ පන්සලේ ඉඳලා සාමාන්‍ය පෙළ සමත් වෙලා ගියා ගෙදර. ඉතින් ඒ දරුවට කිසි කරදරයක් වුණේ නැහැ හොඳට හිටියා. හැබැයි මගෙන් එක රණ්ඩුවක් තුන හැමදාම මං කෑ ගැහුවා උදේ 5ට නැගිටින්න ඕන පාඩම් කරන්න. ඔච්චරයි මගෙන් තිබිච්ච දඬුවම. ඒ නිසා අවසාන වශයෙන් මං තමුන්නාන්සලාට මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න මම කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම තමුන්නාන්සලෙන් ඉල්ලන්නේ අපි නැවත හිතමු අපේ ලංකාව ගැන. අපේ රට අපි හදාගනිමු. බොදු බල සේනාව නෙවෙයි ඕන මාර සේනාවකට කියන්න කොච්චර රණ්ඩු වුණත් මුස්ලිම් ජනතාවවත් දෙමළ ජනතාවත් මේ රටෙන් යන්නේ නැහැ. අපි කවුරුවත් යන්නේ නැහැ. කවුරුත් මොහොතට පනින්නෙත් නැහැ. මේක අපේ රට. අපි ඉපදුන රට. අපි මැරෙන රට. මේ රට දාලා යන්න අපි සූදානම් නැහැ. හැබැයි අපි අනාගතේ ගැන හිතමු. මැරෙන්න ඉස්සෙල්ලා ඔබලගෙත් මගෙත් අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ට මේ අඬුව වැඩියාව නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් හදමු. ඒකට අපි එකතු වෙමු.